ඕසකා වගේ වයිබ්‍රන්ට් සිටි එකක ජීවත් වෙන එක ලස්සන ෆීලින් එකක්. ඒ වුණාට ස්ටුඩන්ට් කෙනෙක්ට බැලන්ස් කරන්න දේවල් ගොඩයි. assignments, deadlines, presentations, part-time job, ගෙදර ඇවිල්ලා උයන්න ඕනේ. And the same cycle repeats again and again. අවසානයේ මම මේ මොකක්ද කරන්න කියලා මටම තේරුන්නේ නැහැ. යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම් එකකට මම ගියා තකෂිමා වලට. ලස්සනයි. හැමදාම මගේ වටේ තිබ්බ නොයිස් එක අද සයිලන්ට් වෙලා. මං එදා ඉගෙන ගත්තා මට ඕන වෙලා තියෙන්නේ පරිසරයත් එක්ක කාලය ගත කරන එක කියලා. ඉතින් එහෙම රිලැක්ස් වෙන්න හිතාගෙන මම ගිය සතියේ කොංගු කන්ද නගින්න මගේ යාළුවෙක් එක්ක ගියා. ඉතින් මේ ඒ ගිය ගමන. ට්‍රේන් දෙකකින් මාරු වෙලා අපි ආවා කවචි නගන කියන ස්ටේෂන් එකට. එතනින් අපිට තිබ්බ බස් එකක් ගන්න අපි දෙන්නට වෙලා තිබුණ හින්දා අපි දෙන්නා තීරණය කරා උදේට මොනවා හරි කන්න ගන්න යනවා කියලා. ඇත්තටම එදා මට විතරක් නෙමේ මාත් එක්ක ආපු යාළුවටත් ගොඩක් රිලැක්ස් වෙන්න හම්බෙච්ච chance එකක් වුණා. එදා පරිසරය හරිම ලස්සනයි. පේනවා නේද? හිම වැටිලා ලස්සන පයින් ගස්. ඉතින් අපි බස් එකෙන් කොහොම හරි බැහැලා අපේ ට්‍රයල් එක පටන් ගත්තා. හිරු හැංගුණාවේ වලාවේ නුඹේ රුවනේ කියා මේ වාලුකාවේ අඬාවී වලාකුල්ලේනියා. අපි දෙන්න එදා මේ කන්ද නැග්ගේ හයිකින් ෂූස් වත් දාන්න නැතුව ලිස්ස ලිස්ස. ඉතින් එතකොට මම හිතුවා අපේ ජීවිතවලට අපි රෙඩි නැතුව අපිට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අපි කොහොම හරි මේ දේවල් වලට ශක්තිමත්ව මුහුණ දුන්නට පස්සේ අපිට පුළුවන් ආපස්සට හැරිලා අපේ ජීවිතේට ග්‍රේට්ෆුල් වෙන්න. මොකද අපි හිතන්න ඕනේ හැමතිස්සෙම අපි මේ ගත කරන ජීවිතේ සමහරක් විට තවත් කෙනෙක්ගේ හීනයක් වෙන්න පුළුවන් කියලා. මට හැමදාම ඕනුනේ හයියෙන් දුවන්න. ඒ වුණාට මට අද පළවෙනි පාරට ඇවිදින්න ඕනි කියලාත් ඔන්න හිතිලා තියෙනවා. හැබැයි මම ගැරන්ට් කරනවා මම තව ටිකකින් ආයෙමත් දුවයි කියලා. තුඹගේ තුරුලේ ආයේ ඉන්නම් නොයාමේ. මම කිව්ව නේද මම දැන් දුවයි කියලා. අපේ ජීවිතය හැමදාම බිසි වෙලා එකම සයිකල් එකකට රිපීට්ලි යනකොට අපේ මොළය දන්නේම නැතුව ඒ ස්පීඩ් එකට පුරුදු වෙනවා. මේකට කියන්නේ කන්ඩිෂනින් කියලා. ඒ කියන්නේ අපේ නර්වස් සිස්ටම් එක ඉගෙන ගන්නවා. ෆාස්ට් කියන්නේ නෝමල්, බිසි වෙනවා කියන්නේ සේෆ් කියලා. ඔයා එකපාරටම ස්ලෝ ඩවුන් වුණොත් ඔයාගේ ඔළුවට දැනෙන්න පුළුවන් එක ඩේන්ජර් එකක් විදියට. ඒනට ඇත්තට මේක ඩේන්ජර් එකක් නෙමෙයි. ඒක අලුත්. ඒක හොඳ දෙයක්. කන්දෙන් භාගයක් නැගලා බලපු view එකට මට එදා මාරම හැපි. ලොකු achievement එකක් වගේ තමයි තේරුනේ. මේ මාත් එක්ක අපි යාළුවා. එයාත් ඉන්නවා YouTube එකේ. ඔයාලා යාව subscribe කරන්න, like කරන්න. එයාගේ vlog එකක් තියෙනවා. ඒකත් බලන්න අමතක කරන්න එපා. තව දෙයක් තමයි මම ග්‍රේට්ෆුල් වෙන මම මේ කන්ද තනියෙන් නැගපු නැති එක ගැන. ඇත්තටම මම මේක තනියෙන් නැගන සමහරක් විට මට මීට වඩා කාලය යන්න තිබ්බා. එහෙමත් නැත්නම් මම මගේ කකුලක් හරි අතක් හරි කඩාගෙන තමයි ගෙදර යන්නේ. ඇත්තටම එදා යාළුවා ඉඳපු හින්දා මට කන්ද නගින එක ලේසි වුණා. මොකද ලිස්සන වෙලාවට යා මාව අල්ලගත්තා. එයා ලිස්සනකොට මං එයාව අල්ලගත්තා. ඉතින් අපි දෙන්නගේ සහයෝගයෙන් කන්ද නැග්ගා. කොහොම හරි අපි දෙන්නට එහෙමත් නගින්න පැය දෙකමාරක් වෙලාව ගියා. සාමාන්‍යයෙන් මේ කන්ද නගින්න පැයක් වගේලු යන්නේ. මේක මීටර් 1125ක උස කන්දක්. මම එදා ඉගෙන ගත්ත තවත් ලෙසන් එකක් තමයි අපේ ජීවිතයේ සමහර කඳු තියෙනවා. ඒවා හරි උසයි. ඒ කඳු තරණය කරන්න Tamanට තනියෙන් බෑ. ඒ වගේ උස කඳු තරණය කරන්න අපිට කාගේ හරි සපෝට් එකක් ඕනේ.
ඒ සපෝට් එක ගන්න එක වීක්නස් එකක් විදිහට අපි හිතන්න හොඳ නැහැ. ඒ සපෝට් එක අපේ ජීවිතේට අපේ ග්‍රෝත් එකට හම්බෙන ලොකු ස්ට්‍රෙන්ත් එකක්. ඉතින් අපි ඔන්න කන්ද උඩටම නැග්ගා. මම නැගලා බැලුවේ view එක යනකොට මගේ යාළුවා බැලුවේ එතන live camera එකක් තියෙනවා. එයාට මාර happy ඒ වෙලාවේ අපි දෙන්නව live දැකලා. බලන්නකො රශ්මිගේ හිනාව. හරි සතුටුයි එයාට. මේ උස කන්ද නැගලා මම හිතපු දෙයක් තමයි මම කඳු හොලවනවා කියලා හිතන් ඉදියේ impossible දෙයක් කරනවා කියන එක ගැන. ඒ වුණාට මම හිතන්න පටන් ගත්තා සමහරක් විට කන්දක් හොලවනවා කියන්නේ ඊටත් වඩා පොඩි දෙයක් කියලා. සමහරක් විට හැමදාම උදේ පාන්දරින් නැගිටලා ආපහු කරන්න බැරි වෙච්ච දා try කරන එක. ගොඩක් මහන්සි වෙලාවට rest එකක් ගන්න තමන් තීරණය කරන එක වගේ heavy thoughts අපේ ඔළුවේ අපට හොලවන්න පුළුවන් නම් ඒක කන්දක් හෙලවුවා වගේ තමයි. ඉතින් මම හිතනවා මේක නිකම්ම vlog එකක් නෙමෙයි කියලා. මේක ඇතුලේ මම ඉගෙන ගත්ත දේවල් ඔයාලටත් ඉගැන්නුවා කියලා. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.